කවුරුත් හොඳට මතක තියාගන්න ඔයා කැප්ටන්. ඊට පස්සේ ඕපන් යන දෙන්න මෙහෙමයි මම හැමදාම කියනවා ඕවර් 50 ඉන්න ඕන කියලා. සර් කියන්නේත් ඒක. මොකද බෝල් 300ක් දීලා තියෙන්නේ 300 ගහන්න ඕන. එතකොට බය නැතුව ලකුණු 250ක් 200ක් අපිට ආවත් ඇති 250ක් එනවාමයි. හරි. ඕවර් 30 මැච් එක අතාරින්න බෑ. නැත්තම් අනිවාර්යෙන් සංවිධානය කරන කට්ටිය ක්‍රිකට් බෝඩ් එකෙන් කියනවානේ ඕවර් 25යි 30යි කියලා. ඒක බෑ. අල්ලගෙන ඉන්න. හොඳටම ඩිෆෙන්ස් කරන එක ඩිෆෙන්ස් කරන්න. ඉස්සලම් පළවෙනි එක ඩිෆෙන්ස් කරන එක. ආරක්ෂාකාරීව ඉන්න එක නේ සර්. බොරුවට පෑඩ් එකේ ගා ගන්න එපා. හරි. ඊට පස්සේ මම දැක්කා සමහර තැන්වලදී ඊට කලින් මැච් වල බොරුවට බැට් එක එළියට දාලා වෙලා අග්ගිස් එක ආවගෙන ධාරි ගාවගෙන ඩිප් කැච් ආව ගන්නවා. හරි නැත්නම් ස්ලිප් බෝඩ් එකට යව ගන්නවා. ඒක කරන්න යන්න එපා. විශ්වාසයි නම් විතරක් ඒ පහර ගහන්න. නැත්නම් බෝලේ අත්හරින්න. කමන්නේ නැහැ. ඒකට ගැටලුවක් නැහැ. Tamanට පැහැදිලි නැත්නම් මේක ගහන්න අමාරුයි මේ බෝලේ කියලා වෙලේ බෝලේ අත්හරින්න. හරි? ඒකට කිසිම ගැටලුවක් නැහැ. බැට් එක උස්සලා වෙලා අත්හරින්න. හැබැයි විකට් එකට ආවොත් එහෙම පෑඩ් එකට ආවොත් එහෙම විකට් එක කවර් කරන එක ඩිෆෙන්ස් එකේ අනිවාර්යෙන් හරියටම කරගන්න. පෑඩ් එකේ ගාව ගන්නත් එපා. ඒක තේරුම් ගන්න ඕනද? හරි? ලූස් බෝලයක් ආවොත් ඒකත් අරින්නත් එපා. ලූස් බෝල්ට අනිවාර්යෙන් ගහන්න නේද? ලකුණු අවශ්‍යයි. ලූස් බෝලයක් Tamanට තේරෙනවා. බුල් ටෝස් එකක් එන්න පුළුවන්. තේරුණා? ඊට පස්සේ ස්ලෝ බෝලයක් එන්න පුළුවන්. එළියට යන බෝලයක් හොඳටම බැට් එකට ගහ ගන්න පුළුවන් එකක් එන්න පුළුවන්. ඒක අත්හරින්නම යන්න එපා. හරි? හිතේ හයියෙන් ඉන්න තියෙන්න ඕන Taman ගැන විශ්වාසයක්. හරිද පුතේ? ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන. අපි මේක දිනනවා කියලා. මේ රවුන්ඩ් එකේ අපිට මේ මැච් එක දිනුවොත් තමයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. දැන් අපි දිවිච්ච මැච් සර් කීයද 4යි නේද? 4න් 4ම ගැහුවා. හරි? ඒකෙන් අපි එකක් පරාදුනත් ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. හැබැයි පරාදුන්නේ නැහනේ. මේකෙන් මේ මැච් එක පරාදුනොත් අපි එළියට යන්න වෙනවා. තේරෙනවද? ඒක ඔලුවට ගන්න. හරි? ඊළඟ රවුන්ඩ් එකට යන්නේ අපි මේක දිනුවොත් විතරයි. මේක දිනන්න ඕන. ඒක නිසා හිතේ හයියෙන් මම හැමදාම කියනා වගේ පළවෙනි ඕපන් ලයිව් දෙන්න පළවෙනි ඕවර් 15 ඉන්න. 20 වෙනකන් ඉන්න ඉවසගෙන ඉන්න. හරි? එතකන් දෙන්න ඉන්න ඉවසීමෙන් ඉන්න. සාමාන්‍යයෙන් ඕවර් 10ට ලකුණු 10ට 30ක් ගැහුවත් ඇති. හරිද? 20ට ඊට පස්සේ ලකුණු 60ක් 75ක් අනිවාර්යෙන් එනවා. එතකන් ඉවසගෙන ඉන්න ඕවර් 50 ගහන්න ඕන. Tamange වගකීම ගන්න ලකුණු 25ක් ගහනවා කියලා ඉස්සල්ලාම හිතන්න. ඊට පස්සේ 50ට යන්න පුළුවන්. නිකම්ම මේක යනවා. පළවෙනි 25 තමයි අමාරු වෙන්නේ. හරි නේද? පළවෙනි ඕපන්ස්ලා දෙන්නත් එක්ක ඊළඟට එන තර්ඩ් ප්ලේස් එකට සෙකන්ඩ් ප්ලේස් එකට තර්ඩ් ප්ලේස් එකට ඔය එන හැමෝම අනිවාර්යෙන් එකම තැන ඉඳලා වෙලා Tamange වගකීම අරගෙන වෙලා හරියට සෙල්ලම් කරන්න. හරිද? හරි. ඉතලම සෙල්ලම් කරලා තියෙන එනම් පටන් ගමු පුතේ. මේ